පණ්ඩිතයිනේ. ඔයා තමයි මේ ළමයා හුරුතල් කරන්නේ. ගොඩ දවසකින් නේද ආවේ මෙහි පැත්තේ. ළමයිට ඉස්කෝලේත් නිවාඩුනේ අක්කේ ඒකයි ඉතින්. ඉතින් අයිද අර ඉඩ වැඩකට කොහොමද? ඒක බණ ඇත්තටම වටනවා මල්ලි. ඒක අපි කඩයක් හදන්න ඉන්නේ දැන්. හරි. දැන් බබා කී වසර දක්කේ ඉන්නේ? දැන් ඉන්නේ 2 වසරනේ. කියලා වැඩක් නැහැ ඒක තමයි. වැඩ කරගන්න මම හිතන්නේ කල්ලේ නිවාඩු දෙන්නේ. කතා කර කර ඉන්දියාව විතරනේ. ඉන්නකො මන් තේ පොඩ්ඩක් හදන් එන්න. කතා කරලා හැමෝටම මහන්සි ඇතිනේ. තේ ගෙනාවා. මොනව කරනවද අනේ මේ? බලන්නකො තේක හැලුණනේ. දැන් ඉතින් මං ආයෙත් තේ හදන් එන්න එපා. පණ්ඩිතයිනේ. ඔයා තමයි මේ ළමයා හුරුතල් කරන්නේ. මං කොහෙද හුරතල් කරන්නේ? ඔයානේ මෙතන ඔඩොක්කේ තියන හුරතල් කරන්නේ. මට නම් තේරෙන්නේ නැහැ මේ ළමයා කොහොම හදන්නද කියලා. කොච්චර කිව්වත් වැඩක් නැහැ. දරුවෙක්ට වැරදුනහම ඒක නිවැරදි කරන්න ඕනේ දරුවා තනියම ඉන්න වෙලාවක මිසක් ලෝකයා ඉස්සරහා නන් නෙවෙයි. ප්‍රසිද්ධියේ දොස් පවරන එකෙන් වෙන්නේ දරුවා හැදෙන එක නෙවෙයි. ඔයාගෙන් දරුවා ඈත් වෙන එක. දරුවෙක් අතින් වැරද්දක් වුණාම පොදුවේ පිරිසක් ඉස්සරහා කෑ ගහන්න නැතුව තනියම දරුවව පැත්තකට එක්කගෙන ඇවිත් දරුවට පැහැදිලි කරලා දෙන්න මේක වැරද්දක් කියන එක. මතක තියාගන්න වැරද්දකදී දරුවෙක්ව බය කරලා යහපත් මාර්ගයට ගන්නවට වඩා ඒ කරපු දේ වැරද්දක් උනේ කොහොමද කියන එක දරුවට පැහැදිලි කරොතින් ඊටම ලේසියෙන්ම දරුවෙක්ව වරදින් මුදව ගන්න පුළුවන්. චරිත්ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා.